ආයිබෝවන් හිතවත් ගොවි මහතුනි කියන්න යන්නේ වීලි හා අතරමැදි කලාපවල බණ්ඩි පොහොර වී වගාට යොදන බණ්ඩි පොහොර ගැන පොටෑසියම් යූරියේට් පොටෑසියම් වලට කට්ටිය හුඟක් රතු කුඩු කියනවා පොටෑසියම් K2O 60යි යූරියා නයිට්‍රජන් 146යි යොදන දින වකවානුත් එක්ක කොහොමද යොදන්නේ කියලා පොඩ්ඩක් ඔයාලට කියන්න හදන්නේ. එතකොට මාස 3මාර සාමාන්‍ය 4මාරේ වී වලට කොහොමද යොදන්නේ? රතු කුඩු යූරියයි කවලම් කරලා වෙන වෙනම අරන් කවලම් කර ගන්නවා නම් හොඳයි. එතකොට සාමාන්‍ය මාස 3මාර 4මාර වී වලට පළවෙනි සැරේම පොටෑසියම් යූරියයි කවලම් කරලා සති 4න් වගාව වපුරලා හෝ හිටවලා දාන ඔක්කොරම සති 4න් පළවෙනි පොහොර යොදන්න යූරියා පොටෑසියම් කරනවා. එතකොට අක්කරයකට යූරියා කිලෝ 30යි පොටෑස් කිලෝ 10යි. නිර්දේශය කුෂිකාන්ත දෙපාර්තමේන්තුවේ නිර්දේශය. අක්කරයට යූරියා කිලෝ 30යි පොටෑසියම් කිලෝ 10යි. එතකොට ඒක සති 4න් යොදන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ පොහොර මුරය සති 6න් යොදන්න ඕනේ මාස 3මාරයි 3යි වී වලට. මාස 3මාරි වල සති 6න් යොදන්න ඕනේ. එතකොට යූරියා කිලෝ 26කට පොටෑසියම් කිලෝ 14ක්. යූරියා කිලෝ 26කට පොටෑසියම් කිලෝ 14ක්. ඒ පොහොර ටිකම මාස 4මාරේ වී වලට යොදන්නේ සති 7න්. එතකොට පැහැදිලිනේ. ඔහොම තමා පොහොර බණ්ඩි පොහොර ඔයාලගේ පොටෑසියම් යොදපු පොහොර යොදන්න ඕනේ දේවතාවකට. මෙතනදී වැදගත් වෙනවා තමන්ගේ කුෂිකාන්ත දෙපාර්තමේන්තුවේ නිර්දේශ වුණත් තමන්ගේ කුඹුර අනුව මේක වෙනස් වෙනවා. පොටෑසියම් ටිකක් වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අක්කරයට කිලෝ 40 වගේ දක්වා 40-45 දක්වා වැඩි කරගන්න පුළුවන්. ඔයාලා කුඹුර අනුව යකඩ විස වීම තියෙනවා නම්. එතකොට වැලි කුඹුරක් නම්, ගොඩ කුඹුරක් නම්, එතකොට ගොයන් වල කහ වීම ටිකක් වැඩියෙන් පෙන්නනවා නම් ඔයාලට පුළුවන් පොටෑසියම් ටිකක් වැඩිපුර යොදන්න. ඒක ඔයාලා කුඹුර අනුව වෙනස් වෙනවා. වැලි සහිත ඔය උඩ වතුර රැඳෙන්නේ නැති කුඹුරුද, එතකොට මලකඩ ගතිය වගල් සහිත කුඹුරු වලට, එතකොට 409 375 366 ඔය වගේ වී වගා කරලා තියෙනවා නම් වීලි කලාපේ පොඩ්ඩක් පොටෑසියම් පොහොර ටිකක් වැඩිපුර යදුවට කමක් නැහැ. ඒ හින්දා ඒ අනුව වගා කරලා මාස් කන්න විශේෂයෙන් පොටෑසියම් පොහොර ටිකක් යොදන්න වග බලා ගන්න. මෙතනදී තව දෙයක් වැදගත් දෙයක් මතක තියාගන්න. පොහොර ටික කවලම් කරලා අනිවාර්යයෙන්ම පොලිතීන් එකත් එක්ක මේ තියෙනවා මේ පොලිතීන් එකත් එක්කම පොහොර ටික පුරවන්න. සාමාන්‍යයෙන් පොහොර යොදන්න දවසකට විතර කලින් නැත්නම් දවස් දෙකකට විතර කලින් මෙහෙම කවලම් කරලා පොලිතීන් එකත් සහිතම පුරේට පුරවන්න. එතකොට අර තෙත ස්වභාවය මේ ඒ කියන්නේ යූරියා දියවිලා උරෙන් බහින විදිය අවම වෙනවා. පොටෑසියම්ත් හොඳට යූරියා වලට අල්ලනවා. අර කවලම් කරපු විගසම යොදන්න ගියොත් සාමාන්‍ය පොටෑසියම් හුලඟට විසි වෙලා යන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ දවස් දෙකක් වගේ පොලිතීන් එකත් එක්ක උරේ එක්කම කවලම් කරලා තිබ්බම එහෙම ගැටලුවක් වෙන්නේ